අයිබෝවන් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සංගීතය කියලා කියන්නේ ලෝක විශ්ව භාෂාව. ඒ විශ්ව භාෂාවට හැමෝම ආදරය කරනවා. ජාතියක් වර්ගයක් නැතුව. ඉතින් කැනඩාවේ ටොරොන්ටෝ නගරේ වගේම කැනඩාව වටේම යන බොහොම අපූර්ව ප්‍රාසංගික අත්දැකීමක් තමයි අනන්තයට. අපි හැමෝම අනන්තයට යන කැමතියි. ඒ සුන්දරී සංගීතයත් එක්ක එකතු වෙනකොට ලංකාවේ සංගීත ශාස්ත්‍රය තුළ තම තමන්ට වෙන්වෙච්ච අනන්‍යතාවයක් තියාගත්ත බොහොම අපූර්ව සංගීත තරු දෙකක් ශ්‍රී ලාංකීය තරුණවරට පායති මාත් එක්ක ඉන්නවා. ආදරණීය කරදයක් ඉන්නවා. ඒ තමයි නිරෝෂා විරාජිනී මහත්මිය. අයිබෝන්. ඒ වගේම අපේ ආදරණීය රොමාන්ටික ආදරණීය කටහඬ කසුන් කල්හාර ඉන්නවා. තින් දෙන්නටම ආයිබෝන්. කැනඩාව මොකද සීතලයි මොකද? ඇත්තටම මේ සැරේ මට හිතෙන්නේ මම කලින් අවුරුදු 10කට කලින් මම කැනඩාවට ආවේ. එතකොට ගොඩාක් සීතලයි මීට වඩා. ඉතින් සාපේක්ෂව මට හිතෙනවා මේ සැරේ ඊට වඩා ටිකක් සැපෙන් පහසුවෙන් ෂෝ ටික කරගෙන යන්න පුළුවන් කියලා මට හිතෙනවා නිකන්. හැබැයි මට මේ වැඩසටහන පටිගත කරන කලින් නම් කිව්වේ සාමාන්‍ය විදේශ රටකට ආවම සෑහෙන බඩගින්නක් දැනෙනවා කියලා කිව්වා. හැබැයි හොඳම වැඩේ කියන්නේ කැනඩාවට ආවට පස්සේ බඩගින්නක් දැනෙන්නෙම නැහැ කියලා කිව්වා. කොහොම හරි. ඔව් සාමාන්‍ය සීතල රටකට ආවම ටිකක් බඩගිනි වැඩියෙන් දැනෙනවා. කැනඩාවට ආපු දවසේ ඉඳන් මට කන්න බෑ. මොකක් හරි ලෙඩක් ඇස්වා වැදිලා කන්න බෑ. වැඩි බඩගිනි දැනෙන්නේ නැහැ. ඒක හොඳයි. ඒක හොඳයි නේ. යහපතට වෙලා තියෙන්නේ කියලා මම හිතනවා. ඇත්තටම මේ අපි නිරෝෂකකින් කතා කරමු. බොහෝ වෙලාවක් නෑ බොහොම කිසි වෙලාවක් නිසා. ඉතින් ටොරොන්ටෝ නගරේ ඉස්සලා මතක් කරනවා අපේ අයේෂා මහත්මියව ඒ වගේම සුමුදු ඩිෆොන්සේකා මහත්මයාව. මොකද මේ දෙන්න තමයි මුල් පුරුක් වෙන්නේ ටොරොන්ටෝ නගරේ මේ අනන්තයට ප්‍රසංගයට. ඉතින් දැන් අනන්තයට ප්‍රසංගේ කැනඩාවට එද්දි මම දැක කසුන් තව සංචාර වලට ගිහින් තිබ්බක් කියලා තිබ්බා. මේ කැනඩාව වගේ රටකට මෙහෙම සංචාරයකට එද්දී අනිත් රටවලට යනවට වඩා ටික වෙනස් අත්දැකීමක් සාමාන්‍ය ලාංකිකයෝ ගොඩාක් නැහැ කැනඩාව ඇතුළේ. කසුන්ට 2018 අත්දැකීමක් තියෙනවා. දැන් රොෂක්කට මීට කලින් තිබ්බ ප්‍රසංග කීපයක් නේ. ඔව් මං කීප වතාවක්ම ඇවිල්ලා තියෙනවා කැනඩාවට. මීට අවුරුදු කොරෝනා වලට කලින් තමයි මං අන්තිමට ආවේ. මම හිතනවා කැනඩාවට එනවා කියන්නේ ඉතින් ඇත්තටම හිත හදාගෙන එන්න ඕනේ එන්න තියෙන දුරත් එක්ක. ඒ එන්න තියෙන දුර ගැන හිතනකොට ටිකක් අමාරුයි කැනඩාව වගේ රටකට නිතරම එන්න. ඒ ඇරෙන්න ඉතින් එකක් තමයි අනිත් රටවල් වලට සාපේක්ෂව හැම වෙලේම මොන කාලේ ආවත් මම සීතල කාලේ තමයි අපිලා තියෙන්නේ මට කැනඩාවේ. ඒ නිසා මම සමයකේ කවදාවත් සමය ඇවිල්ලා නැහැ මමත් කවදාවත්. ඉතින් ඒ නිසා හැම වෙලේම මම හිම දකින්නවා කැනඩාවට ආවට පස්සේ. එක්ක හිම දිය වෙන කාලේ එක්ක හිම වැටෙන කාලේ. අලුත් නිර්මාණ බලන්න පුළුවන් කමක් තියෙන ඉස්සරහට අපිට. ඔව් මම නම් කීපයක්ම කරා. එතරම් ළඟදිත් එකක් කරලත් ආවේ ඩිලාන් ගමගේ කරපු නිර්මාණයක්. මේ අවසානයේම එන්න දවසකට කලින් ඒකේ වීඩියෝ එකක් කරලා ආවේ. ඉතින් මම ඉතින් මේ ටිකේදී මම ඇත්තටම මම රියැලිටි වැඩසටහන් වලින් පොඩ්ඩක් මිදිලා මගේ නිර්මාණ තෙක්ක සහ ප්‍රසංග සහ මගේ තියෙන ගායන මම අලුතෙන් කරන්න හිතන් ඉන්න සංගීත අධ්‍යක්ෂණය වගේ දේවල් ඒ දේවල් තමයි ඇත්තටම මම ඒවට කාලය වැඩිපුර යොදන්න තමයි ඇත්තටම මම රියැලිටි වැඩසටහන් වලින් මිදුනේ පොඩි කාලයක්. මට ඇත්තටම මේ කසුන් සහ නිරෝෂක්ක කියලා කියන්නේ ලංකාවේ ලෙජන්ඩ්ස් දැන් මියුසික් එකේ ඇතුලේ ඉන්න පරම්පරාවට මේක බාර වෙනවනේ. මෑත කාලේව අපි දකිනවා සෝෂල් මීඩියා හරහා විවිධ ප්‍රශ්න නිදහස්වල යනවා. ගීතේ කතුරුභාගය සම්බන්ධයෙන් සහ සංගීතන දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් ප්‍රශ්නයක් අහන්න කියලා හිතුණා මට. මම දැන් කසුන්ටත් මේකට උත්තරයක් ඇති. නිරෝෂක්කටත් උත්තරයක් ඇති. මොකද මේ සාමාන්‍ය ලෝකේ තියෙන නීතිමය රාමුවක් තියෙනවා. කෙනෙක්ට සිතවිල්ලක් එනවා. සිතවිල්ල පොළේකට පද රචනය වෙනවා. ඒකට ලස්සන තනුවක් වැටෙනවා. ඒකට බොහොම සුමුදුරු නැත්නම් ලස්සන කටහඬකින් ගායනා වෙනවා. ඒ ගායනාව මිනිස්සු බොහොම අපූර්වවට හදවත ස්පන්දනය කරගෙන වැළඳ ගන්නවා. ඕකනේ ක්‍රියාවලිය. අද වෙනකොට මේ කතුරුභාගය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න ගැටලු මතුවලා දෙනවා කසුන්. ඔව් ඒ ලංකාවේ විතරයි අත්‍තරම. ඒකයි. කියන්නේ රීජනලි එහෙම කියන්නේ ඇත්තටම නොදැනුවත්කම නිසාවෙන් in the world intellectual property
ලෝ කියන එක සම්බන්ධයෙන් තියෙන මෙතෙක් කල් ඒක හරියට පැවැත්වුණු නැති නිසා ඒක දැන් practice තමයි එක දැනුවත් නැති වෙමින් යන්නේ අපේ ඒ රටේ. ලෝ එක ප්‍රැක්ටිස් කරේ නැහැ ලංකාවේ සෑහෙන කාලයක් වෙනකන්. දැනටත් මදි. ඉතින් අද අපි උත්සාහ කරේ ලෝ කියන World Intellectual Property ලෝ එක අපේ රටටත් පුළුවන් නම් ඒ විදිහටම ඒක ඇප්ලයි කරන්න අනිත් රීජන්ස් වල වගේම. ඉතින් නමුත් ඒක තාම හරියට සිද්ධ වෙලා නැහැ. ඒක මුලින්ම කියන්න ඕන. මත ගැටුම් ගොඩක් තියෙනවා ඒ සම්බන්ධව. ඒ කියන්නේ ඔබ හිතන අපිට ඒක අලුත් අත්දැකීමක් නිසා කියන්නේ අලුතෙන් අපි තාම ඇත්තටම කලාකරුවන් හැටියටත් මම හිතන්නේ බහුතරයක් තාම ඒක ගැන අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම මේ ජෙනරේෂන් දැන් කසොන්ලා ගෙන් පටන් ගත්තාම මේ ජෙනරේෂන් එක ඇතුලේ ඇත්තටම ඒක ගැන දැනුමක් තියෙනවා. ඊට කලින් ජෙනරේෂන්ස් ගත්තම මම හිතනවා බහුතරයක් තාම ඉන්නේ ඒක ගැන ලොකු අවබෝධයකින් නෙමෙයි. මොකද එහෙම අවබෝධයක් ඇති වෙන්න කොතනකවත් අවස්ථාවක් තිබුණේ නැහැ මේ රටේ. ඉතින් හැමදාම ඒ කියන්නේ දැන් මෑත කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි සංගීතයක් සපයනවා නම් ගීතයකට ඔහුට වාරණයක් දාන්න පුළුවන්ද නෑ මේ ගායකයාට ගීතය ගායනා කරන්න බෑ මම නඩු දානවා නැත්නම් මේක මම තහනම් කරනවා නැත්නම් නෑ එහෙම කරන්න. එහෙම කරන්න බෑ. එහෙම කරන්න. එතකොට දැන් මේ වෙනකොට ලෝකයේ තියෙන නීතිත් එක්ක අපි දකිනවා මේ යම් YouTube නාලේ කරා සමහර සංගීත වේදින් මේ ප්‍රවීණ ගණන්. ඒකේ මම ලොකුවට කතා කරන්න ඕනේ නෑ ඕක. කියන්නේ හරියටම දන්න අය දන්නවා මේක ඇත්තටම මෙහෙම ඉන්ටර්වියුස් වල කතා කරලා වැඩක් නෑ මේක ඇත්තටම හදාරන්න ඕනේ කියවලා. ඒ කියන්නේ ඒක දන්නේ නැත්නම් හොඳට කියවලා ඒක හදාරන්න ඕනේ දෙයක්. මම සරලව කියන්නම්. ඒ කියන්නේ මියුසික් කම්පෝසර් and author කියන දෙන්නට තමයි මූලික අයිතිවාසිකම් තියෙන්නේ ඉන්ටර්වියුස් වල එක ඇතුලේ ගීතයක. හැබැයි රිලේටඩ් රයිට් කියලා තව එකක් තියෙනවා. ඒක ඇතුලේ ගායකයාට හෝ ගායිකාවකට ප්‍රොඩියුසර් කෙනෙක්ට ඒගොල්ලන්ට ඒ රිලේටඩ් රයිට් එක තියෙනවා. ඉතින් ඒක ඕක කැමලා මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඕක එහෙම ඒක ලොකු කතාවක්. ඒක වෙනම ඉන්ටර්විව් එකක් වා කරන්න වෙනවා. එහෙම වුණොත් ඒක ගැන ලොකු දැනුමක් ලබා දෙන්න. ඒක වෙනම හදාරන්න ඕනේ. ස්ටඩි කරලා ඒවිල කතා කරන්න ඕනේ. ඔබට තේරෙනවද මේ වෙනකොට යම් ගායකයන්ට හෝ යම් ගායිකාවන්ට යම් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා ලංකාව තුළ මේ සිස්ටම් එක අනුව. වෙලා තියෙනවා. මොකද ඒකත් ඇත්තටම ඒක ගැන හරි අවබෝධයක් නැතිකම නිසා ඇත්තටම අපි දන්නේ දැන් මට කිව්වොත්ම නෑ ඔයාට මේ සින්දුව කියන්න අයිතියක් නෑ කියලා. එතකොට මම කරන්නේ මට දැන් මොකද ඇත්තටම අපේ ලෝයර්ස්ලා සමහර අය දන්නේ නෑ එහෙම කරන්න බෑ කියලා. එතකොට කවුරු හරි කිව්වොත් උදාහරණයක් අපි කසුන් නිර්මාණය කරපු ගීතයක් කියලා හිතමුකෝ. කසුන් කියනවා නෑ ඔයා මේ සින්දුව නිරෝෂ ස්ටේජ් වල කියන්න බෑ කියලා කියනවා. මොකක් හරි අපි දෙන්නගේ තියෙන ඒතර මෙයාට අහන්න පුළුවන් පෙරලා ඇයි බැරි කියලා. මොකද එහෙම බැරි වෙන හේතුවක් නැහැ. සින්දුවක් කියන්න බැරි නැහැ. ඒකේ මේ නීතිය ඇතුළේම තියෙනවා. මම කියන අපේ රටේ නීතිය තාම ස්ථාපිත වෙලා නැති හින්දා ස්ථානගත වෙලා නැති හින්දා හරි විදිහට එතන තමයි ඔය ගැටලුව තියෙන්නේ. අපි හිතමුකෝ දැන් මේ වැඩසටහන බලනවා YouTube එකට රජයේ වග කියන නිලධාරී. දැන් අලුත් රජයක් ලංකාවේ තියෙන්නේ. එතකොට ඔබ ප්‍රවීණ ගණයේ ගායකයෙක් සහ ප්‍රවීණ ගණයේ ගායිකාවක් බලන් ඉන්න වගකීම් මේක බලනවා නම් කොතනද හැදෙන්න ඕන මොකද්ද වෙන්න ඕන මේ ඔක්කොටම කලින් මෙන්න මේම දෙයක් තියෙනවා හැදෙන්න ඕනේ මේකේ තියෙනවා සදාචාරාත්මක ව්‍යුහයක් තියෙනවා හැම දෙයකම හරිද ඒ කියන්නේ දැන් මට මතකයි හොඳටම මම දැනටත් ගොඩක් සින්දු කම්පෝස් කරලා තියෙනවා මගේ තාත්තත් ගොඩක් සින්දු කම්පෝස් කරලා තියෙනවා හරිද ඒක තාත්තා කම්පෝස් කරපු සින්දු වල අයිතිය තියෙන්නේ ඇත්තටම නම් හරිනම් ඊට පස්සේ තාත්තගෙන් පස්සේ මට ඒකට මටත් පුළුවන් වෙන කවුරු හරි ඔරිජිනල් සිංගර් එන්න වෙන කවුරු හරි ගායකයෙක් හෝ ගායිකාවක් වෙත ඒක යොමු කරන්න මගේ තාත්තගේ කම්පෝසිෂන් නව නිර්මාණයක් කව එකක් හරි වටේ නමුත් ඒක මට කරන්න පුළුවන්කම තියෙනවා නමුත් සදාචාරාත්මක අයිඩියා එකක් තියෙනවා ඒක මම එහෙම කරනවාද නැද්ද කියන එක ඇතුළේ අපි මිනිසුන් ඇටියට දැන් මම කම්පෝස් කරන හැම එකකම දබිරුම දැන් මම නිරෝෂට කම්පෝස් කරලා දෙනවා සින්දු කීපයක් මම කරලා තියෙනවා චිත්‍රපටි ගීත කරලා තියෙනවා එතකොට මේ හැම සෝන් එකක්ම මට වෙනකින් ලව්ව සිං කරවන්න පුළුවන් ඒ අයිතිය තියෙනවා ලිරික්ස් රයිටර්ගේ මේ කන්සෙන්ට් එක ඇතුව එයාගේ මේක ඇතුව කැමැත්ත ඇතුව මට වෙන කෙනෙක් ලව්ව එක සිං කරන්න පුළුවන් නමුත්
ඒක හරි නෑ. අපි මේ මිනිස්සු එක්කනේ මේ ගනුදෙනුව කරලා තියෙන්නේ. දැන් මම ඒක මෙයාට ඒක කම්පෝස් ප්‍රොඩක්ට් එකක් නෙමෙයිනේ. ඒක නිරෝෂගේ හඬට තමයි මම ඒක කම්පෝස් කරලා දෙනවා. උදාහරණයක් කියන්නේ. මෙහෙම උදාහරණයකට මම මේක පොඩ්ඩක් කියන්න දෙන්නු. දැන් මම මෙයා ගැන හිතලා තමයි. මෙයාගේ රේන්ජ් එක, මෙයාගේ හඬ, ඒ ගැන සියලු දේ හිතලා තමයි මම මේක කම්පෝස් කරන්නේ. පළමු වෙන්නේ නිර්මාණය. පළවෙනි ගීතේ. එතකොට ඒ එසන්ස් එක, ඒ ඔරිජිනල් එසන්ස් එක නේ. that should be there. Untouched. ඒක මගේ මතය. මේ මොකද මට පුළුවන් වෙන කෙනෙක් දාලා සිං කරවන්න පුළුවන්, මට වෙන ප්‍රොඩක්ෂන් රීප්‍රොඩක්ෂන් එකක් කරන්න පුළුවන්. නමුත් මගේ පළවෙනි කැමැත්තනේ මේක. එතකොට ඒක ආරක්ෂිතව තියාගන්න මම කැමතියි. මොකද ඒක තමයි අර ඔරිජිනල් ෆ්ලේවර් එක සෝං එකේ. මේ වැඩේ මෙයා සහ මම අතර ඇතිවෙච්ච කිවිසුමක්. ඇතුව සිද්ධ වෙච්ච කාරණාව. එතකොට ඒක මම කියන සදාචාරාත්මක අයිතියක් මෙයාට තියෙනවා. මගෙන් අහන්නේ ඇයි ඒක වෙන කාට හරි දුන්නේ කියලා. දැන් ඔබ නිර්මාණය කරා කියලා කියන ගීත කීපයක් නිරෝෂන්. දැන් ඔබට අයිඩියා එකක් එනවා නව පරපුරේ ගායිකාවක් දාලා ඔබ නිර්මාණය කරපු ගීතේ ගායනා කරනවා. සදාචාරාත්මක බව ඔබ හෝ ඇය ඔබෙන් අහන එකද ඔබ ඇයට කියලා නිර්මාණය කරන එකද? කියන එක තමයි වඩා හොඳ. කියන එක. එහෙම දෙයක් අහන්න කලින් කියන්න ඕනේ. එහෙම දෙයක් අතර අපි දෙන්න අතරත් තුනයි. මොකද හිමි නැති පෙමකට ගීතය මට ගායනා කරන්න ආරාධනාවක් ආවේ ගීපද රචකයාගෙන්. ඔහුට තියෙන ආර්ථිකමය තියෙන ගැටලුත් එක්ක මම ලව්වා අම්මා ඇත්තටම අම්මා නැති වෙලානේ මාල්නියන්ටි ගායනා කරපු ගීතයක්. එතකොට මම ඇත්තටම කසුන්ගෙන් ඇහුවේ නෑ ඒක මාල්නියන්ටි මට ඒක ඇත්තට ඔළුවට ආවෙත් නෑ ඒක මාල්නියන්ටිගෙත් නිසා සහ ඒ ගීතේ අයිති ගීත කියන්නේ සංගීතඥයා සහ ගීපද රචකයා මේ සම්බන්ධයක් නැති නිසා ගායිකාව විතරක් වෙච්ච නිසා ඇත්තටම ඊට පස්සේ කසුන් මගෙන් කෝල් එකක් දීලා ඔයා මට දැන් චුට්ටක් කියන්න තිබ්බනේ කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ එතනින්ම ඉවර. අපි දෙන ප්‍රශ්නයක් හැටියට කතා කරේ නෑ. අපි දෙන්න හරි යාළුවෝ දෙන්නෙකුට ඔයා මෙහෙම සින්දුව කිව්වා නේද? ඔයා පොඩ්ඩක් මට කෝල් එකක් දීලා කියන්න. ඇත්තටම ඒ වෙලාවෙම මට හිතුණා ඒ පුංචි වැඩේ මට කරන්න තිබ්බනේ කියලා. ඒ කියන්නේ කසුන් මේ අම්මගේ සින්දුවක් මට කියන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මම ඒ වෙලාවේ හිතුවේ අර ගීපද රචකයා අසරණ වෙලා ඉන්නේ. මිනිස්යාගේ යම යහපතක් වෙන්න ඕනේ කියන චේතනාව මට තියෙනවා. මගේ අයහපත් චේතනාව මම රුපියලක්වත් අය කරලා නැහැ ගීතයට අරගෙන නැහැ. ඉතින් මම මෙයාට කිව්වා ඒක මම රුපියලක්වත් ඒකට අය කරලා නෙමෙයි මම ගායනා කරේ කියලා. හැබැයි ඉතින් අර අපි හරි මානුෂීයයිනේ සංගීතය නෑනේ අමානුෂික තැන්වල සංගීතය කියන කලාව කියන එක බිහි වෙන්නෙම මානුෂීය කියන හැඟීම් එක්ක. ඒවවල සංවේදීතාවයන් එක දුක සතුට හැමදේම එක්කනේ ඒවා නිර්මාණය ආටිස්ට් ඒක තමයි මම එතන මෙමුනේ ඒක හොඳ තැනක් තිබුණා. ඒකට හොඳ පොයින්ට් එකක් තියෙනවා. දැන් මගේ මවගේ අභාවයෙන් පසු කවුරු හරි කෙනෙක්ට ඒකේ සෝං එක යොමු කරන එකේ වැරද්දක් නැහැ. නමුත් ජීවත් වෙමින් ඉන්නකොට දුකමක් තියෙනවා ඩෙෆිනිට්ලි දැනුවත් කරන්න වෙන්න වඩා මොකද ඒකට එතනදී ඇත්තටම හර්ට් වෙන්න තියෙන ප්‍රමාණය වැඩිනේ. ඒ කියන්නේ මේක ඇත්තටම මානසික ගනුදෙනුවක්. දැන් කසුන්ට මම කියනවා මට සින්දුවක් නිර්මාණය කරලා දෙන්න. ඒක කසුන් මුදලක් අරගෙන නැතුවද කසුන් ඒක මට තියෙන යහළුවෙක් නිසා කරලා දෙන නිර්මාණයක්ද කියන එක තීරණය වෙන්නේ අපි දෙදෙනාගේ තියෙන සම්බන්ධය මත. එතකොට ඒව අපි දෙදෙනා ඒ මොහොතේ තියෙන හිතවත්කම් ගේ ගනුදෙනුව වෙන්නේ ඒ විදිහට. එතකොට පසු කාලීනව ඒක මට කරලා දෙන නිර්මාණය කසුන් හිතන නෑ මේ ළඟදී බිහි වෙච්ච ළමෙක් ලව්වා නිරෝෂණ දීපු ගීතයක. හැබැයි මම තාම සින්දුත් කියනවා වෙන්න පුළුවන්. මම තාම ශේස්ත්‍රී ඉන්නවා වෙන්න පුළුවන්. මම තාම ඇක්ටිව්ලි ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එතකොට අර හිත රිදීම කියන්නේ හිතට දැනෙන දුක කියන එක අපිට ඒ කියන්නේ කලකිරීම හරි ඒ ඩිසපොයින්ට්මන්ට් එක ඒක නැති කරන්න බෑනේ නේද කසුන්. ඒක හරි මානුෂික කැලලක්. ඒක අපි මට දැන් මේක කතාව ගොඩක් කියපු නිසා පොඩි දෙයක් අහනවා මට කෙටියෙන් කියන්න කසුන්. දැන් ඔබ කියනවා ඔබ කෙනෙක් ඉද්දි ගායනා කරලා කමක් නැහැ කියලා. ඔබ දෙදෙනාම ලංකාවේ ප්‍රවීණ රූපවාහිනී නාලිකාව ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල රීඩ් තරංගවල ජජ් පැනල් එකේ ඉන්න දෙන්නේ. හිටපු. එතකොට එතනදී දැන් අලුතෙන් දැන් අපි කමුකෝ ෂෙහාන් ගන්න පුළුවන් ප්‍රවීණ ෂෙහාන් මම දැක්කා ෂෙහාන් මේ ඔඩිෂන් ආපු වෙලාවේ නිරෝෂාවිදානි මහත්මිය එතන ජජ් පැනල් එකේ අද ඔහු ඔබත් එක්ක එකම මේ ජජ් පැනල් එකේ වාඩිලා ඉන්නවා ජජ් කරා. එතකොට ෂෙහාන්ලා
තැනකට ආවට පස්සේ මුල් ගායකයාට ඒ තැන දීලා ඔහුගේ නිර්මාණ කරගෙන ඉස්සරහට ගියපු හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ගායකයෙක්. ඔහුගේ ක්වොලිටි එක තියාගෙන යනවා. එතකොට දැන් අද වෙනකොට මිනිස්සු කිව්වොත් හරි අලුතෙන් එන පරම්පරාවට පැරණි ගීත පැරණි ගායකයන්ගේ ගීත ගායනා කරලා තැනකට එන්න ඕන. නැත්නම් ඔහු නිර්මාණය කරලා එන්න බෑනේ. පීඩිත තරඟ වලට ඇවිල්ලා. ඒකට එහෙම තැනකදී දැන් ප්‍රශ්නයක් එනවා නේද? දැන් මෙහෙම වාරණයක් ආවොත් එහෙම ගායනා කරන්න බෑ ප්‍රවීණ ගායකයන්ගේ සින්. නැත්නම් මෙන්න මෙහෙම අවසර ගන්න ඕන නැත්නම් මෙන්න මේ ක්‍රමවේදයට එන්න ඕන කියලා කිව්වා. මොකද අද වෙනකොට මම දන්න තරමින් 50000ක් ගෙවන්න ඕන රීල්ලි තරඟයක ප්‍රසිද්ධිය ගායනා කරනවා නම් ඒක කොහොමද රීල්ලි තරඟවලදී ඒක ආයතනයේ මේ ප්‍රශ්නයක් නෑ. ඒක ඇවිල්ලා කියන නමය සම්බන්ධ වෙන මේ ප්‍රශ්නයත් මතුවෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ස්පොන්සර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඒක කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒක වෙන්නේ විය යුතුයි ඒක. මේක බලන් ඉන්න කෙනෙක් කවර් සෝන් එකක් කරනවා නම් කසුන්ගේ. ප්‍රොජෙක්ට් එකේ. ඔබලා බලාපොරොත්තු වෙන ආසාවක් තියෙන කෙනෙක් එක කරනවා නම් මොකද්ද ගන්න ඕන ප්‍රොසීඩර් කෝල් එකක් දීලා අවසර ගන්න එක. ඔව් අවසර ගන්න එක තමයි කරන්න ඕන. මොකද සමහරට මම ගායකයෙක් වෙන්න ගායිකා විතරක් වෙන්න පුළුවන් නේ. හැබැයි අවසර ගත යුතු තව නිර්මාණකරුවන් දෙදෙනෙක් ඉන්න එතන. ඒතර ගීපද රචකයා සහ සංගීතඥයා. මගෙන් අවසර ගන්නවා හා සමානව අර දෙදෙනාගෙන් අනිවාර්යෙන්ම අවසර ගන්න ඕනේ. ඒක ප්‍රසිද්ධ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒ කව එක. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒවන් අවසර ගත්තට අවසර අරගෙන විතරක් වැඩකුත් නැහැ නේ කොච්චර. ඒගොල්ලන්ගේ තියෙන්න ඕනේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක ඇතුලේ මේන්ටේන් කරන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ ටියුන් එක වෙනස් කරන්න බෑ. නෝට්ස් වෙනස් කරන්න බෑ. ඒක එහෙම කියන එක ඒක විශාල වැරද්දක්. එතකොට ඔරිජිනල් නිර්මාණකරුවාට පුළුවන් මේ මගේ ටියුන් එක හරි මගේ වචන හරි වෙනස් කරා කියලා විකෘති කරා කියලා ඒකට ලීගල් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. අන්න ඒ කියන්නේ තමයි කවර්ස් කරනකොට පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ කියලා කියන්නේ. අවසර අරගෙන විතරක් මදි. ඒක රීප්‍රොඩක්ෂන් එක මේගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලන්ගේ ඒකෙත් අවසරය අතරගෙන තමයි ඒක පළ කරන්න ඕනේ. ඒක මාධ්‍යගත කරන්න සෝෂල් මීඩියා වල සමාජගත කරන්න ඕනේ. හැබැයි එහෙම නොවන දේවල් හරියට වෙනවා මේ රටේ. ඒ කියන්නේ මම මටම ඇහිලා තියෙනවා මූලික තනුව විකෘති වෙච්ච ප්‍රසිද්ධ අයගේ අතින්. අපි කියමු දැනට මේ ශාස්ත්‍රයේ සිටින නම් ගම් කියන්න බෑ මේ වගේ තැනක. නමුත් එහෙම තැන්වලදීත් වැරදි තනුව විකෘති වෙච්ච අවස්ථාවන් ඕන තරම් තියෙන. හැබැයි ඒගොල්ලන් අවසර අරගෙනත් නැහැ. ඒක පෙන්නලත් නැහැ. සමහර වෙලාවට එම ගායකයා හොය නිර්මාණකරුවා හරිම අසරණ වෙන තැනක් වෙන්නත් පුළුවන්. රීමේක් කරලා තියෙන සින්දු. ඔව් එතකොට නමුත් රීමේක් කරන්න පුළුවන්. ලෝකෙ මේක වෙනවනේ ඒ පැරණි ගීතේ. ඒ ඔක්කොම ගමක් නැහැ කියන්නකො. ඔය අසාධාරණ සියලු දේ වෙනකොට අර පළවෙනි නිර්මාණයේ සවුන්ඩ් එක තියෙනවානේ. එතකොට ඒ සවුන්ඩ් එක ක්‍රමානුකූලව කියන්නේ මෙහෙම මේ ජෙනරේෂන් වයිස් මෙහෙම පල්ලෙහාට එනකොට එක නෝට් එකක් වැරද්දුවොත් පළවෙනි රීප්‍රොඩක්ෂන් එකේදී තුන්වෙනි රීප්‍රොඩක්ෂන් එකේදී නෝට්ස් 5ක් වරදිනවා. හරිද මම කියන්නේ මේක උදාහරණයකට. එතකොට සම්පූර්ණයෙන්ම අර පළවෙනි ටියුන් එක කවුරුත් දන්නේ නැහැ. වෙනම එකක් තමයි වෙනම ආරූඪ වෙච්ච එකක් තමයි ඊට පස්සේ මේ මිනිස්සුන්ට මේ එවලුවට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක දන්නේ සහ මේ මම අත්දැකීමෙන්ම දන්න දේ තමයි රියැලිටි වැඩසටහන් වල ඉන්න නිසා ළමයි අහලා නැහැ පරණ ගීත මුල් ගීත. ඒතර මුල් ගීත අහන්න නැතුව කවුරු හරි කරපු කව එකක් හරි රීමේක් එකක් හරි අහලා තමයි කියන්නේ. ඒතර ඒකේ වැරදි නෝට්ස් ටික තමයි ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා එන්නේ. ඒතර ඒක හදන්න ගියාම අපි විඳිද වදය මං හොඳාකර මොකද කනට දැන් හුරු වෙච්ච සංගීතය දන්න අය දන්නවා ගායනා කරන අය දන්නවා අපිට මොකක් හරි දෙයක් හුරු වුණාම කනට තනුවක අපිට ඒක වෙනස් කරන්න හරි අමාරුයි. මොකද මොලේට ඒක ගියාට පස්සේ හරි අමාරුයි ඒක එතනින් වෙනස් කරන්න. බොහොමත් එක්කෙනෙක්ට දෙන්නෙක්ට තමයි පුළුවන් ඒ හැකියාව තියෙන ටක් ගාලා වෙනස් කරන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනව නේද කසන? අපි දන්නවනේ ප්‍රැක්ටිකලි දන්න දේවල්. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්. කසුන් මට අහන්න ඕන අලුත් නිර්මාණ දැන් නිරෝෂක්කව අලුත් නිර්මාණ එනවා කියලා ඔබ මගේ ගොඩක් කරපු කියන්නේ කම්පෝස් කරපුවා තියෙනවා තාම ඉතින් මේ ඉන්ද්‍රචාපකෙන් පස්සේ ඔබ ඩුවට්ස් කියන්නේ මම ඩුවට් සිං කරනවා මම ඇත්තටම ඩුවට් සිං කරනවා ගොඩක් අඩුයි. ඉතින් මම ඉඳලා හිටලා තමයි ඉතින් කරොත් කරන්නේ මේල් ඩුවට්ස් නම් ඉන්ද්‍රචාපකත් එක්කම තමයි කරන්නේ. මේ ෆීමේල් ඩුවට්ස් නම් ඉතින් අපි පිටින් පිට කරනවා. කැනඩාවට ආපු පළවෙනි ප්‍රසංගයේ හෙට දවසේදී පැවැත්වෙන මේ හෙට දවසේ ප්‍රසංගය පැවැත්වෙන්න මේ පුරුදු පුහුණු වෙන ගමන් අපි මේ ඉන්ටර්විව් එක කරන්නේ.
කියන්නකෝ ඕගනයිසර් ගැන ඒ වගේම සුමුදුලාගේ බෑන්ඩ් එක මෙට්‍රික්ස්ලා ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම ආයෙසම අපිට මාර සපෝට් එකක් දුන්නා මේ ආපු දවසේ ඉඳලා. ඉතින් මම හිතන්නේ අයට තියෙනවා සෑහෙන හැඟීමක් මේ වැඩේ සම්බන්ධයෙන්. ලස්සන ප්‍රසංගයක් කිරීමට ඒ උමනාව තියෙනවා. ඒක ලොකු දෙයක් නේද? ඒ අර්ජක තියෙන එක. සහ ගොඩාක් දේවල් හිතලා තියෙන අනිත් ප්‍රසංගවල වෙච්ච වැරදි ඇගේ සංවිධානය අපි මෙතන එන්නේ ඉස්සෙල්ලා කලින් කොන්සර්ට්ස් ඉන්ටර්විව්ස් ඔක්කොම බලලා ඒවත් එක්ක තමයි එයා ලෑස්ති වෙලා හිටියේ දෙකකින් ඇත්තටම අයසොත් මම දැනගන්න කැමති මෙට්‍රික්ස්ලා. ඔව් ඒ කියන්නේ ලංකාවෙන් කසුන් හරි නිරෝෂක් හරි එනවා නම් බෑන්ඩ් එකක් එක්කනේ එන්නේ සාමාන්‍යයෙන් ඔබේ ප්‍රමිතිය තියා ගන්න ඕන නිසා. හැබැයි දැන් ඔබ බොහොම බය නැතුව සුමුදු ඩිෆොන්ස් එක ප්‍රෝග්‍රෑම් මෙට්‍රික්ස්ලා ගැන ලොකු වේට් එකක් තියලා එන්නේ. බලක් තියලා එන්නේ. මොකද හිතන්නේ මෙට්‍රික්ස්ලා ගැන? නෑ කලින් අපි ටියුටෝරියල්ස් මේ මැටීරියල්ස් එක ඉගෙන ගත්තා. ඉතින් සවුන්ඩ් එක හොඳයි. දැන් අද තමයි පළවෙනි රිහර්සල් එක. මම හිතන්නේ මම හිතුවට වඩා සෑහෙන හොඳ ලෙවල් එක මේ බෑන්ඩ් එක තියෙනවා. සායකර් වෙරි ටයිට්. ගොඩක් කියන්නේ එක කෙනාට කියන්නේ සාපේක්ෂව ගත්තාම හැමෝගෙම වෙරි ස්පෙෂල් මේ තත්ත්වයන් තියෙනවා මේ බෑන්ඩ් එකේ. ඔකෙස්ට්‍රා එකක් විදිහට ගන්න පුළුවන්. ඒක හොඳ ඔප්ෂන් එකක් තමයි අපි තෝරගෙන තියෙන්නේ. මම ඒකට සතුටුයි. මට කියන්නනේ මට හම්බෙලා තියෙනවා මෙට්‍රික්ස්ලා. මීට කලින් ආපු වතාවන් වලදී ඉතින් සුමුදු අයියා කියන්නේ මම ලංකාවේ ඉඳෙද්දිම දන්න සුමුදු අයියාව දන්නවා අඳුරනවා පර්සනලිත්. ඉතින් මම හිතනවා මේ දැන් හැබැයි අලුත් මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ලා එතකොට ඒගොල්ලන් ලංකාවේ අපි දන්න ප්‍රසිද්ධ වාදකයෝ. ඉතින් ඒ කම්බිනේෂන් එකත් එක්ක තවත් මම හිතන්නේ තවත් දියුණු වෙලා කියලා තමයි කියන්නේ. තවත් ඔපමට්ටම් වෙලා කියලා තමයි කියන්නේ. මෙට්‍රික්ස්ලා බොහොම සතුටුයි බොහොම ආදරණීය කටහඬ දෙකක් මේ කටහඬ දෙක බ්ලෙන්ඩ් වෙලා ස්ටේජ් එකක් උඩ එහෙම ඩුවට් එකක් අහන්න එහෙම නැත්නම් මේ කටහඬවල් අහන්න ලැබෙනවා කියලා කියන්නේ පාසනාවක් සහ ඔබ මෙහෙම ඉන්ටර්විව් කරන්න ලැබීම මටත් පූර්වාසනාවක්. මොකද අවුරුදු ගානකට පස්සේ මේ හම්බෙන්නේ කැමරාවක් ඉස්සරහා සහ ඉන්ටර්විව් කරන්න. අපි මේකට හම්බෙලා තියෙනවා. අපි හම්බෙලා තියෙන 2018 ඉතින් නිරෝෂක්ක මට හිතන්නේ මං සිල සමාජ ජාලේ වැඩ කරනකොට ඉන්ටර්විව් කරාට පස්සේ මේ අද හම්බ වෙන්නේ අවුරුදු ගානකට පස්සේ. ඉතින් බොහොම සතුටුයි දෙන්නව මේ කැනඩාව වගේ රටකට ලංකාවේ හැවතෙලා හම්බෙන්න මේක ඉන්ටර්විව් කරන්න ලැබීම ගැන. මෙතනින් පස්සේ මේ අනන්තයට වගේ ප්‍රසංග ගොඩක් තව රටවල බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්ද? බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් දැන් සාමාන්‍ය කසුනේ මම ගොඩක් රටවලට ට්‍රැවල් කරලා තියෙනවා අපි දෙන්නගේ ප්‍රසංගත් එක්ක. අපි දෙන්නා නිතරම වගේ සාමාන්‍යයෙන් අපි කම්බිනේෂන් එක හැටියට අපි දෙන්නා හැම වෙලේම යොදා ගන්නවා ගොඩක් රටවල් වල. එකම දේ වෙන්නේ ෆ්ලයිට් මිස් වෙනවා. අපි දෙන්නට දැන් මේ පාර හිතලම ආව නෑ. මේ පාර තියෙන ප්‍රශ්නත් එක්ක ෆ්ලයිට් එක මිස් කරගන්න බෑ. තුන් පාරක් මෙයා නිදී ගත්තේ ඒක නිසා තුන් පාරක්. තියෙන කසුන්ට කොහොමද ෆ්ලයිට් මිස් වෙන එක මේ සාමාන්‍ය මමත් එයත් එක්ක ඉඳන් මගේ ෆ්ලයිට් එකක් මිස් වෙලා තියෙනවා. මේ මම වැඩසටහන නිමා කරන්න පුංචි ඉල්ලීමකින් සමා වෙන්න මම මේ පෙර සූදානම් වෙන්නේ. කසුන්ලින් ආසය යහන බීනාවි කියන ගීතේ කැලලක් කැමති නම් ඒක මෙයා අමරසිරි මහත්තයත් එක්ක සිං කරපු මේ එකක් කලින්. ඔව් බීනාවි මාකරි මේ ටෙලි ඩ්‍රාමා එකට හරි මොකටද කරේ අපේ තාත්තා මියුසික් කරේ. හරිම ලස්සන ගීතයක් මේ සෑහෙන ආදරණීයට පත් වෙච්ච ගීතයක්. බීනාවි දැන් එකපාරට වචන මතක නැහැ. අපිට පුළුවන් දෙහෙම නැත්තම් දැන් ඕනේ නැහැ සින්දු එපා. දැන් සින්දු කියනවනේ 35ක් 40ක් විතර නේද? ඕ ෂෝ එකට එන්නේ නැහනේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඔක බලන්න. නේද? ඉතින් අපි කැමති අයින්ද දැන් අහන්න කියේ. අහමු සින්දු දන්න සින්දුවක්. වෙන මොකක් කරන්න හවුලක් නැහැ. අපිට කියන්න පුළුවන් කසුන්ගේ ඔබගේ තියෙන මික්ස් එක යන සින්දු පුංචි කැලලක් අපි කියන වැඩසටහන නිමා කරන්න. දැන් කිව්වනේ මෙතන. ඕ නෑ මේක ගන්න අවස්ථාව. ආ රයිට් දැන් ඊළඟට අපි අරන් ගන්නවා ඒක රෙකෝඩ් කරගමු. Thank you very much. See me
तुझसे